බට කියන්න දුලිකා ගෙදරට ෆේස් වොෂ් කොහෙන්ද එන්නේ? කඩේ. ඔයා ඒ පැත්තට තට්ටු කරන්න ඕනේ නැහැ. සුජීව ලස්සනට වෙච්ච දේ කියන්න. ඔයා. එහෙමයි මම මගේ කොණ්ඩේ කපා ගන්න දවසක් අපොයින්ට්මන්ට් එක දැම්මා මගේ හෙයාර් ඩ්‍රෙසර්ට. එතකොට මම දැම්ම මේ වෙලාවේ කිව්වා කොහොම නෙවෙයි කියන්න ඕනේ. කොහොම නෙවෙයි කියන්න. ඕක කොහොම නෙවෙයි කියන්න ඕනේ. දැන් ඒක එහෙම යනකොට ටිකක් දුර වෙඩි කතාව. මම වැඩ වගේක් ඉවර කරලා මුළු දවසක් ගත කරලා හවස ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා දැන් මම බාත් รู ම් එකට ගියා. දැන් මම දැන් අපේ එකට නැතුව කොමන් එකට මං ගියා. වෙන ගේකට නෙවෙයිනේ. නේ වෙන ගෙදර නෙමෙයි අපේ ගෙදර කොමන් බාත් รู ම් එකට මම මෙහෙම යන ගිහලා මම මොකක් හරි එකට මං අතත් හොදගෙන මෙහෙම ආපහු එළියට හෙල්ල බලනකොට මම පාවිච්චි කරන්නේ නැති ෆේස් වොෂ් එකක් තියෙනවා. ගෙදර දැන් මම පාවිච්චි කරන්නේ නැහැ අපේ ගෙදරට ගෙනල්ලත් නැහැ ගේන්නෙත් නැහැ. මොකද අපේ ගෙදරට එන්නේ ඔය ඇනේ ඉන්න මන් දන්නවා. ඒකල බලන්න මම කාගෙද මේ ෆේස් වොෂ් එක? දන්නේ. මට මොහොතක් දෙන්න. එතන හිටියා කවුරු හරි කෙනෙක්. ඒ සංඥාව පොඩ්ඩක් දෙන්න. ඔයා පෙන්වන්න ඒක ඔයා පෙන්වන්න ඕනේ. නෑ ඒ වෙලාව දැන් මෙයා බාත් รู ම් එකට යන්න කලින් ඒ වෙලාවේ මූණ හොදගෙන අපේ මිත්‍රයෙක් ඇවිල්ලා එයා බාත් รู ම් එකට ගිහිල්ලා ආයි ආවා එළියට. එළියට එනකොට මෙයා බාත් รู ම් එකට යද්දී බාත් รู ම් එකේ ওই ෆේස් වොෂ් එක දැකලා මේ ෆේස් වොෂ් එක ඔයාගේද? නෑ මගේ නෙමෙයි. කියලා ගියා. දුර මේ ෆේස් වොෂ් එක කාගේද? පස්සේ මගේ මූණ දිහා බලලා මිනිහා ඒකෙන් මෙයා ෆෝම් වුණා ඉතින්. වැඩේ අහුණා වගේ එකක් තමයි කරා හොඳේ. මම ඒව කාගේද මේ? ඉතින් කාගේවත් නෙමෙයි. ඉතින් අයිතිකාරයෙක් ෆේස් වොෂ් එකට නෑ. පොඩි ප්‍රශ්නයක් මෝදු වෙන ඕන දැන්. ඊට පස්සේ දැන් මං ඉතින් ඉන්න දැන් මං ආය යනවා එනවා. අනේ කාගේද මේ ෆේස් වොෂ් එක කියනවා. මම දන්නේ ඉතින් කාගේද දන්නේ මං. ඉතින් ඔයානෝ දැන් මාර වැඩනේ තාප්පෙන් පැනලා එන්නේ. ෆේස් වොෂ් එකක් තියන්න තාප්පෙන් පැනලා එන්න බෑනේ. ඔයා ගේට්ටුව අරින්න ඕනේ. ගේට්ටුව අරපු කෙනෙක් ගෙට ආවා. ගෙට ආවට පස්සේ එයා මේ බාත් รู ම් එකට මූණ හේදුවා. ඉතින් කවුද? ඉතින් මම දන්නේ කියන්නේ කොහොමද ගෙදර හිටපු මිනිහා. හතර වටෙන් තාප්ප ගහලා. ඒ අතරේ අරයාගේ මූණත් අයිත් පෙන්වන්න ඔය එයාගේ මූණ දෙම්මෙද මං කියව කාගේද මේ ෆේස් වොෂ් එක? අර මනුස්සේ. ඉතින් වුණා වගේ එහෙම එකක් දුන්නේ. ඉතින් පස්සේ ඉතින් මට දැන් රෑ නිින්ද යන්නේ නැහැ හොඳේ. ඉතින් නිදා ගන්න ගිහිල්ලත් මං අහනවා අනේ කාගේද අනේ අරක මට නිින්ද යන්නේ නැහැ කිව්වා. පස්සේ මෙයා කොණ්ඩේ කපන්න ගිහිල්ලා දැන් මෙයාගේ මේ හෙයාර් ඩ්‍රෙසර් කියලා අද නම් සර් මාර ප්‍රශ්නේ මේ පැත්තේ කරන්ට් එක නැහැ. මම සර් ගෙදරට ඇවිල්ලා හෙයාර් කට් එක දෙන්නද කියලා. ඉතින් හා කියලා දැන් එයා ගෙදරට ඒ නෝනා යනවා ඒ මහත්තයාගේ පස්සෙන් ඇම්බෙලි. දෙන්න එකට තමයි සලූන් එක කරන්නේ. ඉතින් අනේ අර මනුස්සයත් මෙයාගේ පස්සෙන් එල්ල. එයාට පුරුද්දක් තියෙනවා ඒ ගර්ල්ට මේ හරි සීදේවි ලස්සන ගෑල්ලම. දැන් තමයි වෙලේම මූණ හොදන. දැන් වෙලේ මූණ හොදන පුරුද්දක් තියෙනවලු. මෙයා කොහේ ගියත් මෙයාගේ ෆේස් වොෂ් එක අරන් යනවා. මට එකපාරටම මතක් වුණා ආවලාව නේද? ආව්. එයාගේ නෝනාවද? ආවනේ. ඒ වෙලාවෙම මම කෝල් එකක් ගත්තා. ගන්නකොටම අනේ ඔව්වා අනේ අක්කේ අපේ කෙනගේ ෆේස් වොෂ් එක දාලා ගිහිල්ලානේ. ඒක කිව්වද දන්නේ නැහැ කියන්නේ කියලා ඔයා. ඊට පස්සේ තමයි නින්ද ගියේ මට. දැන් ඒ අතරේ මම කොච්චර දක්ෂද නේද? ඔයා කොච්චර දක්ෂද? ඒ අතරේ කමියුනිකේට් කරලා ගල කියන්නේ. බාබර් ඇවිල්ලා වැඩේ හරියට නොකියුවා නම් අද යන තැන පස්සෙන් යන්නේ මෙයා. අපෝනේ